Hi guys, welcome back to my channel again. So let's get started. ඉතින් අද vlog එකේ ඔයගලන්ට පෙන්නන්න යන්නේ අපේ පැත්තට කොහොමද ෆ්ලඩ් වුනේ කියලා. ඉතින් ඔන්න උදේම අපේ පූසා වතුරේ ඇවිදලා වැඩි වෙන්න යද්දී එයා උඩට නැගලා හිටියා. ඉතින් ඊට පස්සේ දැන් අපේ ඉස්සරහට දාන්න ඔන්න මෙන්න තමයි ඔය තියෙන්නේ. මේ පඩියට නැගලා නැහැ තාම. ඉතින් මේ මොනවාද ඒක ඉතින් ඔහොම තමයි. ඊට පස්සේ මම පෙන්නන්නේ අපේ පිටිපස්සේ කොහොමද වතුර දාලා තියෙන්නේ කියලා. පඩියට දාන්න ඕන මෙන්න තියෙන ගමන් තමයි මම ගත්තේ. ඉතින් මම ඔක්කොම විස්තර ඔයගලන්ට කියන්නම්. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක ඉස්සරහ වෙනකම් බලන් ඉන්න කියලා මම ඉල්ලනවා. And also don't forget to subscribe, like and put a comment if it is flooded in your area too. ඊට පස්සේ අපි ඔහොම අපේ එහා පැත්තේ ගෙදරට ආවා අපේ කසින්ස්ලාගේ හවුස් එකට. එතන තත්ත්වය තමයි මම ඔයගලන්ට පෙන්නන්නේ. අපි එද්දී මොනවාද අපේ ඉස්සරහට වතුර දාලා තිබ්බේ. මට ඒකේ වීඩියෝ එකක් ගන්න එච්චර කල්පනාවක් උනේ නැහැ. ඉතින් ඒකට ගොඩක් සෝරි, මොකද වැඩ ගොඩාක් තිබ්බා. අපිට වීඩියෝ ගන්න තරම් වෙලාවක් තිබ්බේ නැති නිසා. හැබැයි මට පුළුවන් විදිහට මම ඔයගලන්ට විස්තර කියන්නම්. කොහොම හරි ඔය යට තට්ටුවටත් වතුර දැම්මා. සේ අපි උයන්න පටන් ගත්තා උඩම තට්ටුවේ. ඊට පස්සේ මම මේකේ vlogs මම හිතන්නේ ගොඩක් දවස් vlog තමා ගේන්නේ. මොකද වතුර ඉවර වෙච්ච ඒවා ඔය ඔක්කොම මම ඕකේ ගෙනවා. මම දැන් ගෙදර යන්න ලෑස්ති වෙනවා. ආස් කරන්න එපා. ඉතින් ගෙදර යන්න ලෑස්ති වෙන ගමන් තමයි ඔය ඉන්නේ. හැබැයි just ignore මං ඔය විදියට ඉන්නේ. like we had only few clothes to wear. මම ඔයගලන්ට පෙන්වන්නේ අර යට තට්ටුවේ කොච්චර ප්‍රමාණයක්ද දාලා තිබ්බේ කියලා. ඉතින් ඔහොම තමයි. අනිත් එකන යම් කොපේ විතර කරලා මේ ඔක්කොම ගම් වතුර දැම්මා. ආයෙත් සරප් නැතු යන්නේ. කරන්න දෙයක් නැති නිසා. පස්සේ ඕක තමයි තත්ත්වේ අපේ ගෙදර. අපි ඊට කලින් මම ඔයගලන්ට vlogs ගේන්න කලින් අපි ආවාස් කරන්න. ඒ කියන්නේ ගෙදර තිබ්බ වතුර ඔක්කොම අයින් කරන්න අපි ආවා. මම වීඩියෝ කරේ නැහැ මොකද මට ගොඩක් බඩ තිබ්බා. ඉතින් ඊට පස්සේ ඔය තත්ත්වය හරිද ඔයගලන්ට පේනවා ඇති පාරවල් කොතනද තිබ්බේ කියලා. මම ඔයගලන්ට පෙන්නනවා ඉස්සරහට. අතරම අපි දන්නේ නැහැ මේක වුණේ කොහොමද කියලා. අර මම ඉස්සලාම වීඩියෝ එක ඔයගලන්ට පෙන්නන්නේ අපේ ඉස්සරහයි පිටිපස්සේ එන්න ඔය මගේ කාමරේ. ඉතින් මොනවාද අර මම පෙන්නන්නේ ඉස්සලාම ඒ වීඩියෝ එක. ඒ වීඩියෝ එකේ මේ මොනවාද මේ කොහොම හරි මේ 6ට විතර ඇති. මොකද අපිට කෝල් එකක් දාලා කිව්වා මේ පැත්තට වතුර එනවා අපිට යන්න කිව්වා කොහෙට හරි. ඉතින් මම කොහොම හරි අපි හැමෝම කොහොම හරි ලෑස්ති වුණාට ඉති ටික දාගත්තා. ඔක්කොම දාගත්තේ නැහැ. පොඩ්ඩයි දාගත්තේ. මං හිතුවා ඉක්මනින්ම එච්චර වතුර දාන්න එකකුත් නැහැ. ඉක්මනින්ම හිඳෙයි කියලා. ඉතින් ඒත් එහෙම උනේ නැහැ. කොහොම හරි ඉතින් ඇඳුම් ගානට තිබ්බා. ඊට පස්සේ ඉතින්
මම කොහොම හරි පළවෙනි දවසේ ආවා. පළවෙනි දවසේ ඇවිල්ලා මොනවාද ආවා අපිට වළං නැති නිසා වළං ගන්න මෙහෙට ආවා ගෙදර මමයි අක්කා කෙනෙකුයි. ආපුවාම ඉනට ටිකක් යටින් විතර වතුර දැම්මා. ඒ ප්‍රමාණයට ඔය මගේ ආර්ට් ප්‍රොජෙක්ට් එකත් වතුරේ. ඒක නම් මට ගන්න වෙන්නේ නැහැ. ඒක විසික් කරන්න තමයි වෙන්නේ. ඉතින් ගොඩක් දේවල් නැති වුණා. ඒත් ගොඩක් කියන්නේ මම ඇඳපු චිත්‍ර තමා ගොඩක්ම. ඒත් අවුලක් නැහැ. ඉතින් ආයේ මම අඳිනවා කියලා හිතාගත්තා. ඉතින් මොනවාද ඔය අපි තුන්දෙනා නිදින කාමරේ. ඉතින් මෙට්‍රස් අපිට උඩ දාන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒ ඔක්කොම වතුරට ගියා. කොහොම හරි අපි ගෙදර එද්දි හැමෝටම ඔළුව කැක්කුමක් ආවා. හැබැයි තෑන්ක්ස් ගෝඩ් කියන්න ඕනේ අපේ ඔක්කොම පොත් ටික මේ ඔක්කොම ආරක්ෂා වුණා. මොකද ඒව ඔක්කොම උඩ තිබ්බේ අපි හිතපු නැති විදියට ඒව ටික හොඳට තිබ්බා. හරිද? මම ওই ප්‍රමාණය කොච්චරක් ආවද කියලා පෙන්නන්නේ. හැබැයි මගේ කාමරේ දොර වහලා තිබ්බේ. ඊට පස්සේ ඒක අරගන්න බැරි වුණා. කොහොම හරි අපේ ලොකු තාත්තා තමයි ඇරලා දුන්නේ. මොකද කබඩ් ඔක්කොම දොරට ඇවිල්ලා තිබ්බා. ඉතින් කොහොම හරි අපි ඕන ඩොකියුමන්ට්ස් ඔක්කොම අපේ මහ මේසේ ඔය ලොකු මේසේ උඩට දාගත්තා. කොහොම හරි ලොකු මේසෙට නම් මොනවාද වතුර දාලා තිබ්බේ නැහැ. මොකද එච්චර ගොඩක් ආවේ නැහැ. කියන්නේ ඉනෙන් ටිකක් පහළ වෙන්න තමයි වතුර දැම්මේ. ඒත් ගොඩක් ලොකු ප්‍රමාණයක් අපේ ඇඳවල් වලට දාලා තිබ්බා. ඔය අපේ අම්මිලාගේ කාමරේ. ඉතින් ඔය ඩම්රෝ කබඩ් එක ඉදිමිලා තියෙන්නේ දැන් ගොඩක්ම. ඉතින් අපිට හිතාගන්න බෑ. කොහොම හරි අපේ පැත්තේ මන් දන්නේ නැහැ වැවවල් දෙකක් තියෙනවා කියලා කිව්වේ. ඔය අපේ සෙල්ලම් බඩු කාමරේ. ඒ වැවවල් දෙකම ෆ්ලඩ් වුණා. ඒ ෆ්ලඩ් වෙච්ච ගාම තමයි අපේ පැත්තට උණුම ගලාගෙන ආවේ. this is first time. අපේ පැත්තට කවදාවත් උණුම දාන්නේ නැහැ. ඔය අපේ කුස්සිය ඉතින් කොහොම හරි අපි කුස්සියට ගිහුවම ෆ්‍රිජ් එක පෙරලිලා තිබ්බේ. ෆ්‍රිජ් එකවත් උඩ දාගන්න බැරි තරම් වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් අර එහා පැත්තේ කාමරේ ෆ්‍රිජ් එකක් පෙරලිලා තිබ්බේ. ඒක නම් වැඩ කරන්නේ නැහැ. කුස්සියේ ෆ්‍රිජ් එක නම් වැඩ කරන එකක්. ඒත් ඒක වැඩ කරන්නේ නැහැ දැන් තත්ත්වේ හැටියට. ඉතින් ගොඩක් වතුර දාලා තිබ්බා. කොහොම හරි අපි දෙවෙනි දවසේ එද්දී එන්නත් බෑ. ඒත් වතුර තිබ්බා. ඒ කියන්නේ අපි හිටපු ගෙදර දෙවෙනි තට්ටුව ඒකෙත් වතුර තිබ්බා. ඉතින් it was so sad for us. මේ වගේ දැක්කම හිතාගන්න බැරි තරම් දුකක් දැනුණා මට. ඉතින් tears were coming. කියන්නේ ගොඩක් දේවල්. Please subscribe me and like to this video and comment down if you like this video. You can share with your friends too. ඊට පස්සේ අනිත් දවසේ අපේ ලොකු අම්මිලා ගෙදර ගියා. ඒගොල්ලන්ගේ ගෙදර තත්ත්වය තමයි ඔය. හරිද? ඒගොල්ලන්ට නම් ගොඩක් කියන්නේ ඔය ගෙදර ඉන්න තරම් එච්චර පහසුකමක් නම් තියෙන එකක් නැති නිසා අපේ මහමිලා ගෙදර එනවා කිව්වා. ඉතින් එහෙ තමයි දැන් ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් නාත තාම අපේ ගෙදර ඉන්නේ. ඔය ඒගොල්ලන්ගේ ගෙදර තත්ත්වය. ඊට පස්සේ වීඩියෝ කරේ මගේ බර්ත්ඩේ එක දා. එතකම්වත් මට ගෙදර එන්න බැරි වුණා. එහෙනම් බර්ත්ඩේ එක සමනන්න බැරි වුණා. වහින්න පටන් ගන්නවා. හරිද? පටන් ගන්නවා. sorry මම කතා කරන විදිය වෙනස්. ඉතින් නම් sorry මොකද මම නැගිලා සෙල්ලම් කර කර අස් කරනවා. ගෙදර හරිද?
මේ අද අම්දා ඉතින් ඔන්න ඔයගොල්ලන්ට පේනනම් වහින තප්පේ මං ඔතනම ඉඳලා තමයි කැමරා කරන්නේ ඔන්න වහින්න ළඟයි හරිද දැන් ජනල් වහන්නේ guys මේ කබඩ් එකේ යට තට්ටුවට මේ ඔක්කොම වතුර නේද මේක oh my god හුළඟ ඔයගොල්ලන්ට පේනවද මේ හුළං තදයි දැන් ඔන්න බලන්න මගේ බර්ත් එක දාටම වහින්න ගන්න මේ මොකද වෙන්නේ අම්මච්චි මේ ජනේලේ දාලා ස්ටක් ඉන්න ඇත්තටම හුළං වැඩි මේ බලන්න ඔන්න දෙකද වැහුණා ඒක තදත් අම්මච්චි ඔබේ අරින්නත් බෑ ඕකේ මේ අපි ස්කර්ට් එකේ ෆොටෝ එකක් දාගන්න අපි යන් වහින්න දැන් මොනවද වෙන්නේ කියලා බලන් ඉන්න දවල් කැවිලා දැන් 2යි වෙලාව 2:52 කියන්නේ 3 අනේ ඉදව්වක් ඕනේද හොඳටම වහිනවා oh my god lock වෙලා මේ කල්ල ඔය කැලේදී මං හිනා වුණේ මොකද ඔය ගේට්ටුව නිකන් ලොක් වෙනවා හුළඟට ඉතින් කවුරු හරි ඇවිල්ලා අරින්න ඕනේ හොඳ වෙලාවට තාත්ති හිටියා හැරියා ඔව් හුළඟට වැහින්න ඇදී එනවා ඔව් කොහොම දීලා ආවි දැන් ඉතින් උඩට නගින්න එපා බඩු කොහොම හරි මගේ බර්ත් එක දාට වහින්න ගත්තා ඉතින් ඔහොම තමයි ඔය තත්ත්වය Happy birthday to you. Happy birthday, dear Aki. Happy birthday to you. මේක බ්ලොග් එකට දානවා මම හැදුවේ හරිද? Aki thank you මේක අල්ලගන්න හරි මම වීඩියෝ කරගෙන ඉද්දී මේ තුන්දෙනා මට ඕක අරන් ආවා මගේ බර්ත් එකට අනේ thank you so much මට කියන්නේ මගේ third gift එක මට හම්බුණා මම ඔයගොල්ලන්ට මගේ gift එකත් පෙන්නනවා මුලින්දම බලන් ඉන්න දිගටම මේ මොනවාද ඒක ඇත්තටම හරිම ලස්සනයි thank you guys මට හම්බෙච්ච තෑගි ඔයගොල්ලන්ට පෙන්නන්න first මට හම්බුනේ මේක මෙන්න මේක cross එක අපේ ලොකු තාත්තී ලොකු අම්මේ මට දුන්නා ඉතින් ඒක තමයි මගේ first උදෙම wish එකටයි තෑග්ගයි හම්බුනේ ඊපස්සේ second හම්බුනේ මට ඇඳුමක් මේක දුන්නේ ඒ නන්දලා දුන්නේ මම කලිසම් පෙන්වන්නේ නැහැ give me a minute මේකත් එක ලස්සන ශවුස් එකක් වුණා මම හරි ආසයි මේ වලට thank you so much මේ වගේ ඇඳුම් වලට ඇඳුම එක වගේ ඒවා අඳින්න මම හරි ආසයි ඉතින් මේක නමන්න කිව්වම තමයි මට ඇඳුම් නමන්න නම් ආසයි ඕකේ ඊට පස්සේ මම හම්බුනේ මේක අපේ නංගිලාගේ ඔයගොල්ලෝ වීඩියෝ එක දකින්න ඇති මම vlog එක කරන ගමන් මේක නංගිලාගෙන් හම්බුනේ ඉතින් thank you so much ඔයගොල්ලෝ හැමෝටම උදව් කරා මට තෑගි දුන්න හැමෝටම thank you එක cute thank you so much මේක අපේ නංගිලා දෙන්නගෙන් මල්ලි හැබැයි ෆියාට තමයි මේක හදලා තියෙන්නේ
කේක් එකක් තියෙනවා. 16 birthday එක. මේක envelope එකක් තියෙනවා. කේක් එකක් තියෙනවා. blue cake එක. envelope එකේ චිට් එකක් තියෙනවා. අයියා තියෙන්නේ කිරි එකක්. ඒකේ නැද්ද කිරි? මම මෙතනදී තවසෑගි වගේ දුන්නා මට. ඒකට thank you so much. ඒත් ලොකු අමිරුදල් තමයි දුන්නේ. ඒක මට ඔයගොල්ලන්ට පෙන්නන්න බෑ. ඉතින් අපේ නංගිගේ ඒක ලස්සනයි. thank you. 16th happy birthday. I like this. මේකේ chocolate තිබ්බොත් තවත් ආසයි. chocolate කන්න chocolate අරන් මට තව තෑග්ගක් හම්බුණා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒක මම තාම unpack කරේ. ඒ කියන්නේ unpack කරේ නැහැ. දැන් ටිකට කලින් තමයි හම්බුනේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඇත්තටම කිව්වොත් මගේ බර්ත් එකට මෙහෙම නෙමෙයි ප්ලෑන් කරන්න හිටියේ. ඔහොම තමයි උනේ. ප්ලෑන් කරන් හිටියේ. අපි කට්ටියම කොහේ හරි ගිහලා ෆිල්ම් එකක් බලන්න. ඒත් ඒක උනේ නැහැ. ඔයගොල්ලෝවත් ජොයින් කරගෙන. ඒත් අවුලක් නෑ ඉතින්. ඔහොම තමයි තත්ත්වය. ලස්සනයි. ජූලි. Oh. ඉවරයි. ඔව් ඒක ලස්සනයි. කියුට්. ඒක ගොඩක් ලස්සනයි. හොඳටම දැනගෙන බ්ලූ කලර් මන් දානවා. අපි දැන් ගෙදර යන්න යනවා. ඩිසෙම්බර් 6. ඉතින් අපි දැන් ගෙදර යන්න. හරිද? see. ඒගොල්ලෝ අපි තියලා යන්නේ. ඒගොල්ලෝ වෙනම වැඩන්නේ. හරි. මම අඳුන් දාන් ඉතින්. ඊට පස්සේ ගෙදර ආවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්න මගේ මේසේ මම ඔක්කොම බඩු ටික උතන්ට දාලා ගියා. except මගේ ඔය ෆයිල් එක මගේ විෂන් කෙයා ෆයිල් එක. ඒක වතුරට ගියා. ඔය ඩ්‍රෙසින් ටේබල් එක ඒකෙත් මඩ කොහොම හරි ඔය අපේ සාලේ අපිට වතුර නැතුව තිබ්බේ. ඊට පස්සේ අපිට අපේ කසින්ස්ලා ගෙනල්ලා දුන්නා. ඒකට ගොඩක් thank you. ඔය අපේ ඉස්සරහා තත්ත්වේ දැන් ගොඩක් දැන් මම රෙකෝඩින් කරන දවස්වල ඇත්තටම දැන් ගොඩක් හොඳයි. මොකද මීට වඩා ඔයට වඩා හොඳයි. ඒක තමයි කියන්න තියෙන්නේ. thank you හැමෝටම මාත් එක්ක join වෙලා හිටපු එකට thank you. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක දිගටම බලන් ඉන්නවට හැම දෙයකටම thank you. ඉතින් මට එච්චරයි කියන්න තියෙන්නේ. And also if you are new, please don't forget to subscribe, and if you watch this video you have to like too. And also if you have any doubts please comment down below. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඉතින් මම වීඩියෝ එක උතනින් end කරනවා කියලා හිතාගත්තා. So bye. See you soon in the next video.